කවදාවත් හිතලා තියෙනවද ගෑනු ළමෙක් කොහේ හරි යද්දී එල්ලගෙන යන බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා? අද වීඩියෝ එකෙන් අපි බලමු ගොඩක් ගෑනු ළමයි හැමදාම මේ බෑග් එකේ දාගෙන අරන් යන දේවල් මොනවද කියලා. වීඩියෝ එක අන්තිමට මම එක සර්ප්‍රයිස් අයිටම් එකක් ගැනත් කියනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒක අතපසු කරගන්න එක තමයි ෆෝන් එක. ෆෝන් එක නැතුව අද කාලෙක දවසක් වෙන එක හරි අමාරුයිනේ. කෝල්, මැසේජ්, මැප්, ෆොටෝස්, ඔන්ලයින් පේමන්ට්ස් මේ හැමදේම වෙන්නේ ෆෝන් එකෙන්. ඉතින් අනිවාර්යෙන් ෆෝන් එක තියෙනවා. ඊට පස්සේ පවර් බෑන්ක් එක, චාර්ජර් එක මේ දෙකෙන් එකකුත් අනිවාර්යෙන්ම බෑග් එකේ තියෙනවා. ඊට පස්සේ අපි බලමු වොලට් එක ගොඩක් අඩුවෙන් වෙලාවට පාවිච්චි කරත් ID කාඩ් එක, බැංක් කාඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් මේ වගේ දේවල් නිසා වොලට් එක ඉතාම වැදගත්. එයාබඩ්ස් ගොඩක් අය පාවිච්චි කරන දෙයක් නෙමේක. මං ගාව නෑ. හැබැයි ගොඩක් අය පාවිච්චි කරන හෑන්ඩ් සැනිටයිසර්. විශේෂයෙන් පබ්ලික් තැන් වලට ගියාට පස්සේ අපිට මේක වැදගත් වෙනවා. ඉතින් ගර්ල්ගේ බෑග් එකේ මේක තියෙන එක ගොඩක් වැදගත්. ඊට පස්සේ ටිෂුස්. අපි කෑම කද්දී මේකප් ටච් අප් එකකට හදිසි අවස්ථාවකට ටිෂු එකක් තිබ්බොත් ගොඩක් ලේසියි. ඒක ගොඩක් වෙලාවට ටිෂුස් ගෑනු ළමයිගේ බෑග් එකේ තියෙනවා. ඒ වගේම ඊළඟ එක තමයි ලිප් බාම්, ලිප්ස්ටික්. හැමෝම ලිප්ස්ටික් භාවිතා කරනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ගොඩක් අය ගාව ලිප්ස්ටික් එකක් හරි ලිප් බාම් එකක් හරි තියෙනවා. මගේ ගාව තියෙනවා. හරි. ඊළඟට අපි බලමු 7 වෙනි එක. hair tie, hair clip. රස්නි දවසකට අපි දැන් ඔන්න යනවා උදේ පාන්දරෙන් හොඳට කොණ්ඩ කඩා දාගෙන. කොණ්ඩ කඩලා දාලා ලස්සන හෙයා ස්ටයිල් එකක් දාගෙන යනවා. දවල් වෙද්දි ගොඩාක් රස්නි වුණාම දාඩිය දැම්මම ඉන්න අමාරුයිනේ. අනේ මගේ වෙලාවකට කොණ්ඩ බූලා නැත්තම් කොණ්ඩ කට්ටා ගොඩක් වැදගත්. ඉතින් මේක ගොඩාක් වෙලාවට ගෑනු ළමයිගේ බෑග් එකේ තියෙන අයිටම් එකක්. හරි. ඊළඟට අපි බලමු අනිවාර්යෙන් බෑග් එකේ වතුර බෝතලයක් තියාගන්න. මම වීඩියෝ එකේ නම් වතුර බෝතලයක් පෙන්නන්නේ නැහැ. මොකද මගේ බෑග් එකේ චූටිනේ. මම චූටි ප්ලාස්ටික් වතුර බෝතලයක් තමයි ගෙනියන්නේ. ඔයාලා ලස්සන වතුර බෝතලයක් ගන්න හොඳේ. විශේෂයෙන්ම කොයි හරි දුර ගමනක් යනවා නම්, ට්‍රැවල් කරනවා නම්, ඔයාලා යුනිවර්සිටි යනවා නම්, ක්ලාස් යනවා නම් අනිවාර්යෙන්ම වතුර එකක් අරන් යන්න. හයිඩ්‍රේට් කියන එක ගොඩක් වැදගත්. ඒ වගේම ඉමර්ජන්සි කිට් එකක් තියාගන්න. මේකෙන් අදහස් කරන්නේ පුංචි අයිටම්ස්. ඒ කියන්නේ බැන්ඩේජ්, ඊට පස්සේ පෑඩ්ස්, සෙන්ටරි පෑඩ්ස් වගේ දේවල් කාට හරි අවශ්‍ය වෙන්න පුළුවන් නේ. ඔයාට නැති වුණත් යාළුවෙක්ට හරි ඔයාට හරි අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා මේවත් අනිවාර්යයෙන්ම තියාගන්න. ඒ වගේම මම ගාව තියෙනවා පීරියඩ්ස් පේන් එකට ડોක්ටර් කෙනෙක් දුන්න ටැබ්ලට් එකක්. මම ඒකත් තියාගෙන ඉන්නේ. ඒකෙන් මට දැනෙනවා ගොඩක් වේදනාව අඩු වෙනවා කියලා. බඩේ කැක්කුමීම අඩු වෙනවා. හරි. ඔන්න දැන් තමයි මම කියන්න යන්නේ සර්ප්‍රයිස් අයිටම් එක. බෝනස් අයිටම් එක. පර්ෆියුම් එකක් හරි බොඩි මිස්ට් එකක් හරි ඔයා ගාව තියාගන්න. දවස පුරාම ප්‍රෙෂ් පීලිං එකක් දෙන පොඩි පර්ෆියුම් බොටල් එකක් ගොඩාක් අය ගාව තියෙනවා. ඒක හොඳ පුරුද්දක්. හරිද? ලස්සනට සුවඳට ඉන්න පුළුවන් එතකොට ඔයාට. ඉතින් මේ තමයි ගොඩක් ගෑනු ළමයිගේ බෑග් එකේ තියෙන අයිටම්. ඒ වගේම තමයි තව අයිටම් එකක් තියෙනවා. මට ඒක කලින් කියන අමතකුණා. ඒ තමයි පනාව. ගොඩාක් අය ගාව මේක තියෙන්නම ඕනේ. හැබැයි ගොඩක් අය අමතක කරනවා. එළියට ගියාම හොල්ලඟට කොණ්ඩේ අවුල්ලලා එතකොට ක්ලාස් එකකට ඉන්ටර්විව් එකට වගේ යනවා නම් ඉක්මනට කොණ්ඩේ හදාගෙන යන්න පුංචි පැනාවක් බෑග් එකේ තියාගෙන ඉන්න එක ගොඩක් හොඳයි. මේක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අවශ්‍ය වෙලාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මේ තමයි ගොඩක් ගෑනු ළමයි බෑග් එකේ තියාගෙන යන දේවල්. හැබැයි හැමෝම එකම දේවල් අරගෙන යනවා කියලා එකක් නෑනේ. මේක කොමන් අයිටම් ගැන වීඩියෝ එකක් විතරයි. දැන් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ බෑග් එකේ නැතුවම බැරි අයිටම් එක මොකක්ද කියලා.
ඒ වගේම මගේ බෑග් එකට මම එකතු කරගන්න ඕන අයිටම් මොනවා හරි තියෙනවා නම් ඔයාලා ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මටත් දැනගන්න. හරි වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තව මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. මම දේවි. එහෙනම් මම ගියා. බයි.